හයි සුබ දවසක් ඔබ සියලු දෙනාට. ඔබ හොඳ බඩගින්නක ඉන්න වෙලාවක කෙනෙක් ඇවිල්ලා බස දුන්නොත් ඔබ අනුභව කරනවාද? නැහැ නේද? ඇයි? බස අනුභව කරොත් අපේ ජීවිතේ නැති වෙනවා. අන්න ඒ වගේමයි අපිට යම්කිසි හදිසි අවස්ථාවන් වලදී මොන හරි දෙයක් අවශ්‍යම මොහොතකදී කෙනෙක් ඇවිල්ලා වැරදි උපදේශයක් දෙනවා නම් වැරදි දෙයක් කරන්න කියනවා නම් අපි ඒ දේ කරනවාද? අපි ඒ කරන දෙයින් අපේ ජීවිතයට හානියක් වෙනවා නම් මේ සමාජයට හානියක් වෙනවා නම් තවත් කෙනෙක්ගේ ජීවිතයට හානියක් වෙනවා නම් අපි ඒ දේ කරනවාද? ඒකත් අර බස වගේ තමයි. අපි ඒ දේවල් කරන්න නරකයි. මට ලැබිච්ච හොඳම උපදේශය තමයි මේ දේ මම ඔයගලන්ට එක්ක බෙදාගන්නේ. සමහර අවස්ථාන් වලදී සමහර මිනිසුන් අපිට ෂෝට් කට්ස් කියලා දෙනවා. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම කරන්න. මෙහෙම කරොත් ඔයගලන්ට දිනු වෙන්න පුළුවන්. අපි එතකොට බලන්න අපි ඒ කරන දේ ලීගල්ද ඉල්ලීගල්ද? ඉල්ලීගල් දෙයක් නම් බස වගේ. අපි ඒ දේ රිජෙක්ට් කරන්න ඕනේ ඒ වෙලාවෙම. ඕනෑම උදාහරණ තියෙනවා මේවට කියන්න. දැන් ඉස්කෝලේ යන දරුවන්ට ඔෆර්ස් එනවා. ඒ දරුවන්ට කියනවා සමහර අය ඇවිල්ලා මේ පාර්සලේ තවත් තැනකට ගිහිල්ලා දෙන්න. සමහර විට ඒකේ තියෙන්න පුළුවන් ඉල්ලීගල් ස්ටෆ්. සමහර ඒ දේ කරන නිසා ඒගොල්ලන්ට යම්කිසි මුදලක් දෙන්න පුළුවන්. අපිට මුදල් අවශ්‍යතාවය නිසා ඒ වගේ ඉල්ලීගල් දෙයක් කරන්න ගියොතින් අන්තිමට අපි නොදැනුවත්ම අපි වලේ වැටෙනවා. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට ආර්ථික අපහසුතාවයන් වල මිරිකිලා ඉන්න අපිට සමහර අය උපදේශයන් දෙනවා මෙන්න මේ බිස්නස් එක කරලා බලන්න, මෙන්න මේ දේ කරලා බලන්න. හොඳට කල්පනා කරන්න. හැම දෙයක්ම කරන්න කලින් හොඳට කල්පනා කරන්න. ඒක ඔබට හානියක් වෙනවද අනාගතයේදී? තවත් කෙනෙක්ට හානියක් වෙනවද අනාගතයේදී? එමත් නැත්නම් මේ සමාජයට රටට හානියක් වෙනවද කියලා. එම හානියක් වෙනවා නම් ඒක ඒ බස හා සමානයි. ඔබේ ජීවිතය ඇත්තේ ඔබ අතරයි. අපි ආයෙත් හම්බෙමු. Thank you.